ප්‍රථම ස්ථානය රිද්ම රංග කලායතනය ආරාධනය මෙලෙස ප්‍රණාමයෙන් පිළිතුරු ලබන්න. අනෙක් දැනෙන පාර්ලිමේන්තුවක් හඳුනා ගන්නට දැක්වූ දේශීය සංවිධානය කරපු තැන වතුරෙන් යට වෙලා ගියත් අපි මෙතෙන්ට මේ වැඩසටහන මේ විදිහට සූදානම් කරගන්නවා. මේක අවසන් උත්සවය නෙවෙයි. මේ තමයි අපේ දිගු ගමනක යෝධ පියවර තියලා ආරම්භ කරන පළවෙනි පියවර කියලා අපි විශ්වාස කරනවා. රටක සංවර්ධනයේදී භෞතික සංවර්ධනය වැදගත්. හැබැයි භෞතික සංවර්ධනයට අපි වැඩියෙන්ම අවධානය යොමු කරමු හින්දාට මම දන්නේ නැහැ අපේ මානව සංවර්ධනය ගොඩාක් යටට ගිහිලා තියෙන්නේ. අපි ආධ්‍යාත්මිකව පිරිහිලා තියෙන්නේ. කළුගල් කොන්ක්‍රීට් වනාන්තර වගේ තද වෙච්ච සංවර්ධනයක් ඇතුලේ අපේ මිනිසුන්ගේ ඒ ලාමක සිත් මොලොක් වෙලා නැහැ. ඒ නිසා මේ පිදී ගිය නැති වී ගිය මේ මනුෂ්‍යත්වය යලි කැඳවන්නට තෙතමනයක් සහිත මිනිසෙක් අවශ්‍ය සමාජයකට මේ මිනිසයා නිර්මාණය කරන්නට අපි හිතනවා ඔබ නියැලෙන කලා ශාස්ත්‍රය දැවැන්ත තෝතැන්නක් වී කියලා. ඒ නිසා වර්තමාන රජයේ පළවෙනි සාහිත්‍ය මාසය සැප්තැම්බර් මාසය තවත් එක් සාහිත්‍ය මාසයක් නොවන්නට අපි යෝධ ගමනකට පළවෙනි මංගල පියවර දැමුවා. රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාම සම්බන්ධ වෙලා දේශපාලන අධිකාරිය සම්බන්ධ වෙලා අපි දැක්ක මේ වැඩසටහන් වලදී සාමාන්‍ය අග්‍රාමාත්‍යතුමියක් ආරම්භ උත්සවයට අවසන් උත්සවයට ආවා. කතානායකතුමා ගාල්ල උත්සවයට ආවා. මේ වැඩසටහන් වලදී අපේ දිස්ත්‍රික්කවල සියලුම මැති ඇමතිවරු උදේ ඉඳලා හැන්ද වෙනකන් විතරක් නෙමෙයි ඔබ හැමදෙනාම ගියාට පස්සේ ඒ ස්ථානවල මේ වැඩ කටයුතු සූදානම් කරමින් රැඳුණා. මේක තමයි වෙනස. මේ වෙනස තමයි අවශ්‍ය. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන එකේ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දේවල් තමයි. ලස්සන ජීවිතයක් පොහොසත් රටක් පොහොසත් වෙන්නත් ජීවිතයක් ලස්සන වෙන්නත් කලාව සෞන්දර්යය කියන එක අනිවාර්යයෙන්ම ජීවිතේ කොටසක් බවට පත්විය යුතුයි. ඒකට අපිට කාලයක් තිස්සේ අපිට තිබ්බ අවස්ථා සීමා වෙලා තිබ්බා. ඒ නිසා මේ වගේ දැවැන්ත වැඩසටහන් හරහා මේ අද දවසේ තියෙන උත්සවය විතරක් නෙවෙයි උළෙල විතරක් නෙවෙයි මේකට සංවිධානය වෙන්න පෙරින් මේක කරන්න පෙර ප්‍රාදේශීය මට්ටමින් ගම් මට්ටමින් තිබ්බ ඒ පිබිදීම හරහා තමයි අපිට අද මෙහෙම ලස්සන උළෙලක් පවත්වන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපේ බලාපොරොත්තුව මෙවැනි දේවල් මෙහෙම රසවින්දනය මෙහෙම කලාවත් එක්ක කිට්ටුවෙන් සමීපව ජීවත් වෙන සංස්කෘතියක් අප රට තුලම ඇති කරන එක. ඒක මොකක් හරි තරංගාවලියකට එහෙම නැත්නම් උළෙලකට සීමා නොවි ජීවිතේම කොටසක් බවට පත් කරගන්න එක. ඒ ජීවිතයට කලාව සංස්කෘතිය එකතු වුණාම තමයි අපිට ඇත්තටම පුනරුදයක් ඇති කරන්න පුළුවන් වන ඒ සංවේදී මිනිසා ඒ සංවේදී පුරවැසියා ගොඩනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා අධ්‍යාපනය තුලත් මේ දවස්වල විශාල සංවාදයක් යනවා. කලාව සංස්කෘතිය සෞන්දර්යයට කපලා දානවා කියලා. මම හිතන්නේ මෙහෙම පුනරුද යුගයක් වෙනුවෙන් වැඩ කරන අපි අධ්‍යාපනයෙන් සෞන්දර්යය අයින් කරන්නේ නැහැ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ සෞන්දර්ය විෂය කියන එක අධ්‍යාපනය තුල අර විභාගයකට සීමා නොකර, පන්ති කාමරයකට සීමා නොකර, තරංගාවලියකට සීමා නොකර සෞන්දර්ය කියන ඒ සංකල්පය ඒ සෞන්දර්ය තුලින් ලැබෙන ඒ සියලුම ගුණාංග තමන්ගේ ජීවිතයටම එකතු කරගෙන යන්න පුළුවන් විදියට අපි අධ්‍යාපනය හදනවා. ඒක තමයි අපේ පරමාර්ථය. එහෙම නැත්නම් ඒක පන්ති කාමරයකට හෝ විෂයකට හෝ පොතකට හෝ විභාගයකට සීමා කරන්න අපිට කිසිම අදහසක් නැහැ. නමුත් සෞන්දර්ය අධ්‍යාපනයේ අනිවාර්ය කොටසක් කියන එක අපි හොඳින් දන්නවා. මොකද අපි හිතන විදියට පුනරුද යුගයට අවශ්‍ය මිනිසා ගොඩනගන්න නම් සෞන්දර්ය කලාව සාහිත්‍ය කියන දේවල් ජීවිතේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. එක පැත්තකින් අපි ක්‍රීඩාවට අවස්ථා හදනවා වගේම කලාව සංස්කෘතියටත් සෞන්දර්යයටත් අපි අනිවාර්යයෙන්ම ඒ කැපවීම ඒක ජීවිතේ කොටසක් බවට පත් කරගන්න අපේ සමාජයේ සංස්කෘතියේ
වැදගත් කොටසක් බවට පත් කරන්න අපි මැදිහත් වෙනවා. ඉතින් ඒ නිසා මම තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ ඉදිරිපත් වෙලා ඉන සියලුම නර්තන ශිල්පීන් අනිත් ශිල්පීන් සාහිත්‍ය සියලු දෙනාටම මම සුබ පතනවා. සන්තෝෂයි මෙහෙම පිහිබිදීමක් දකුණේ දකින්නකොට දකුණේ ඇත්තටම පුනරුදයක් ඇවිල්ලා කියලා දැනෙනවා මේවා දකින්නකොට. මේක ඔබේ ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න මේක තමයි අපිට අවශ්‍ය වන්නේ. මම ඔබ සියලු දෙනාටම සුබ පතනවා.